Hi friends, ඉතින් කොහමද? අද ඔයාලා එකතුලා ඉන්නේ මකරවේග YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Minecraft Avengers එකේ 8 වෙනි එපිසෝඩ් එක. අද මම කරන්න යන්නේ Iron Man ගේ kit එක හදන්න එක. අපි වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් friends ඔයාලට මතක ඇති අපි කලින් පොළොව යටට පතලක් හැරුවා. හරි දැන් අපි හදන්නේ ඉස්සරෝම Iron Man ගේ kit එක. ඊට කලින් පොඩි පිළිවෙල පාරක් දාන්නත් ඕනි. හරි ඒ වැඩ නෑ. දැන් අපි පොඩි පිළිවෙල පාරක් දාමු. අපිට ඕනේ iron ingot ඒ වගේම copper ingot තව gold ingot එකක් තියෙන ඒක පස්සේ ගමු. අපි මෙන්න මේ විදිහට හදන්න ඕනි helmet එක මෙන්න මේ විදිහට. ඊළඟට හදනවා මොකක්ද හදන්නේ? අපි ඊළඟට හදමු leggings දෙක. ඊළඟට boot දෙක. chest plate එක හදන්න අපිට ඕනි iron ingot එක. ඉන්නවාට වෙන්නන්න කෝච්චි ආමේ තියෙන්නේ iron ingot එක මත. දැන් බලමු අපි කොහෙද iron ingot එක දැම්මේ කියලා. මේකේ නෑ. අයියෝ friends මම මාසෙකින් ආවේ මට අමතකයි ඔක්කොම තිබ්බ තැන. මගේ channel එක පොඩ්ඩක් නැති වුණා. හරියන්නේ නැති වෙන්නේ. setting එක ඕන. අපි blast furnace එකට දැම්මනේ. හරි දැන් හදමු. දැන් හදලම ගමු. ඕන්න හැදුවා. හරි අපිට ඕනි තෝර්ගේ X එක හද. X නේ සෝරි මට කියවුණා X. හරිද? ගණන් ගන්නවා දාන්න ඕන වෙනවා. දැන් අපි අපේ stone armor ටික ගලවමු. ඒකල අපි iron armor ටික පොඩ්ඩක් ඉස්සරහට ගමු. හරිද? නෝම ගත්තා. ඔන්න දැන් අපි ඇද ගන්න තමයි යන්නේ. හරිද friends? ඔන්න ඉස්සරම chest plate එක, boot දෙක, leggings දෙක, helmet එක. කොහොමද friends? මගේ බලේ පේනව ඇතිනේ health එක. මේක දාගත්තාම අපිට තවත් සුපිරි බල හම්බෙනවා. ආයිත් පේනවනේ අපි ස්පීඩ් එක. ඔන්න බලන්න අපිට ගොඩාක් උඩ පයින්න පුළුවන්. සුපිරියක් තමයි friends. මේ හැම බලයක්ම හම්බෙන්නේ Iron Man ගේ ඔළුවේ. මොලේ පාවිච්චි කරන්න ඕනි කියන්නේ මෙන්න මේකට තමයි. දැක්කනේ friends. ඉතින් මම පොඩ්ඩක් චෙල් එකක් ගන්න. අපි යන්න කේව් එකට. පොඩි මෙහෙම අදින් පාට friends. පාට ස්පීඩ් නේ. ඔන්න ඔයගේ පාටට උඩ වයින්න පුළුවන් ගේම් බව. අපුස ටකරම් මල්ලිත් ඉන්න අතර ටකරම් මල්ලි නම් පව් ඌට ගහන්න ඕනේ. මේකේ අටැක් ඩැමේජ් එක ඇවිල්ලා කීයද? 250. ඉතින් 250ට වාඩන්වත් one shot මරන්න පුළුවන්. හිතන්නකො මේකේ බලේ ඒකයි මම මේක හැදුවේ.
හැබැයි මං අයන් මෑන් කිට් එක නෙමෙයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. පේනවා ඇතිනේ මේ සොම්බිලා නෑ. කමන්නේ අපි යන්න. එතන පල්ලෙහාට මං යන්නේ මොකද එන්න අමාරුයි ටික. අපි දැන් රෑ කරමුද කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්? පොඩි ආතල්ලයක් ගන්න. රෑ වෙයිගෙන ඉන්නවා තාම. නැත්නම් විලේජස්ලා පවුනේ. දැන් අපි යමු ගේ පැත්තේ. ෂණිකයන්. අඩෝ පට්ට ෆ්‍රෙන්ඩ්ස්. මේ ඇක්ස් එක අතේ තියන් ඉන්න හින්දා අපිට පොඩි එළියකුත් තියෙනවා නිකන් හරියට පාන්දමක් වගේ. අන්න ඉන්නවා ඇටකිත්තේ. අම්බෝ බය වෙලා ගියා. මොකද උනේ? අඩෝ ඇටකිත්තා ඔය හිටු. තමුසේ කවුද මට ගහන්න? නී ටොයින්. ටොයින්. දැන් ස්පයිඩර් කෙනෙක්. මට ගැහුවේ. අන්න ඉන්නවා නෑදෑයෙක්. අඩෝ බලපංගු මේ එන්ඩමන් කාර්යය එපා වෙනවනේ. ප්ලේස් කරලා ග්‍රාස් බුක්. අයියෝ. මේ ඇනිමේෂන් හින්දා ගහපු ගමන් ස්ක්‍රීන් එක රතු පාටට. අපි ටයිම් එක ඩේ කරමු. ෆ්‍රෙන්ඩ්ස් මෙතන එනව නේද මේ රවුම? ඒ රවුම මට පොඩි වදයක් වගේ සීන් එකක් තියෙනවා. හැබැයි ඉතින් මං ඒකෙන් තමයි පුරුදු වෙලා ඉන්නේ. මයින්ක්‍රාෆ්ට් එකේ මම පුරුදුනේ ඔන්න ඕකේ. අපි මොකද කරන්නේ? මේ බඩු මුට්ටු ටික අහුරුමුද කියන්නේ? මොකද මේ අයන් මෑන් නාමර එක වටිනවා. අපි මේක ඇදුම මාරු කරමු. මේ තෝර්ගේ ඇක්ස් එක නම් මං අයින් කරන්නේ නෑ. කියන්න බෑනේ හදිසි අවස්ථාවක් කියන්න බෑනේ. එකපාරට රේඩ් එකක්වත් පටන් ගත්තා. පොඩ්ඩක් හරි ආරක්ෂිතව ඉන්න. අනේ අපි මේ ටිකත් අහුරු. හරි 17 වෙනිදා 18 අපේ 18 වෙනි දවස් 8 වෙනි එපිසෝඩ් එකෙන් තමයි ගේන්න ඕනේ. අඩෝ සිරාවට හරි කමන්නේ. අපි යන්කෝ අතන වතුර තියෙන තැනට. ඊට පස්සේ අපි මං ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න ඕන. පේනවනේ ෆ්‍රෙන්ඩ්ස් වතුර ටිකක් පැහැදිලිව පේනවා. හැබැයි මේක අපි අතින් අයින් කරොත් ටොන් පේන්නේ නැහැ. ඔන්න ඕකට තමයි මම මේක හදන්නේ. මාරුනේ ෆ්‍රෙන්ඩ්ස්. අනික ඕක අතේ මේක අතේ තියන් ඉන්නේ කවුරු ගැහුවත් අපිට ඩැමේජ් වෙන්නේ නැහැ. ඒකත් වටිනවා. හරි අපි මේ අයන් ටික වයින් කරගෙන යමු ගෙදෙට්ට. අඩෝ අයන් මෑන් කිට් එක නැතුව පාළුයි ෆ්‍රෙන්ඩ්. මම ඊළඟ එපියෙන් විතර ෆ්ලෑෂ් ගේ කිට් එක හදමුද? මොකද කියන්නේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කාගේ කිට් එකද හදන්න ඕනි කියලා. මං හදන්නම් ඕනි කිට් එක. හැබැයි ඉතින් ටිකක් බඩු වැඩියෙන් යන එකක් නම් කියන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. මොකද තාම මං සර්වයිවල් වෙන ගමන්නේ. අපි මේ අයන් ටික අරගෙන අයන් ටික උණු වෙන්න දාමු. හරි. චාකෝල් ටිකත් එකතු කරා. දැන් අපි මොකද කරන්නේ? හරි.
එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. බයි බයි.